Hallelujah. ප්‍රශංසා වේවා ස්වාමිනී. සිරු බලවන්ත දෙවියන් වහන්සේ අපි ඔබගේ නාමයට ගෞරවන්ත වෙනවා. මේ ස්ථානයේ සින්නා වූ සෑම රෝගියෙක්ම නිදහස් වෙන්න ඕනේ. වාදනයේ සමග නමස්කාරයන්ට යනවා. වාදනයේ සමග රෝගී නිදහස් වෙන්න යනවා. අන්ධකාරාත්ම බලවේග බන්ධන යක්ෂ කොඩිවින දැන් මේ ජීවිතවලින් එළියට එන්නට ඕනේ. යේසුස් වහන්සේගේ ලේවලින් ලේවලින් මේ ශරීර අතහරින්න ඕනේ. ඵලයන් සාතන් පස්සට මඹට අන කරනවා මේ ජීවිතවලට විරුද්ධව ඉන්නට බෑ කියලා. නපුරු අන්ධකාර බලවේග ගැලවෙන්න ඕනේ. කොඩිවින ගැලවෙන්න ඕනේ. යක්ෂයෝ පලා යන්න ඕනේ දැන්. දැන් මේ ශරීර අතහරින්න ඕනේ. ඉවත් වෙන්න ඕනේ. රෝගය රැගෙන යන්න ඕනේ. අනවින කොඩිවින බන්ධන ගැලවෙන්න ඕනේ. යේසුස් වහන්සේගේ ලේවලින් නිදහස් වෙන්න ඕනේ. හැම ශරීරයක් නිදහස් වෙන්න ඕනේ. ඔරබා ශිකලාබා ඵලයන් සාතන් ඵලයන් ගැලවිලා ඵලයන් වැටෙනය ගේන විශ්‍රාට ගේන මෙතනට යක්ෂාත්පති ණය වරන් එන්න මෙතනට ඔරබා ශිකබා නිදහස් වෙන්න ඕනේ. සිනමු සාතන්ගේ බලය පරාජයටපත් වෙන්න යනවා. නපුරු ආත්ම සෛරයෙන් ඉවත් වෙන්න ඕනේ. අන්ධකාර ආත්ම ඉවත් වෙන්න ඕනේ. භයංකාර ආත්ම ඉවත් වෙන්න ඕනේ. අල්ලලා ගේන්න ඕනේ මෙතනට ඉස්සරහට. අපි යාඥා කරලා නිදහස් කරන්නට යනවා. සම්පූර්ණම නපුරු ආත්ම ඉවත් වෙන්න ඕනේ. මේ ස්ථානය දැන් ශුද්ධයි. මේ ස්ථානය පවිත්‍රයි. මේ ස්ථානය ශුද්ධයි. මේ ස්ථානය පවිත්‍රයි. ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ දූතයෙක් බැසවිලා ඉන්නවා. ඒ දූතයා මේ ශරීර ස්පර්ශ කරමින් ඉන්නවා. සිනමු නපුරු බාධක අන්ධකාර ආත්ම බලවේග බන්ධන කොඩිවින ගැලවෙන්න ඕනේ. යන්න ඕනේ මේ ශරීර වලින්. රෝග කිරීමේ ආත්මය යන්න ඕනේ. ඔරබා ශිකබා ස්වාමීන් වහන්සේ කෙනෙක් ස්පර්ශ වෙන්න ඕනේ. එකිනෙක නාතුල ස්පර්ශ දෙන්න ඕනේ. මේ දරුණ කන්න දුන්න ඉනාව මේ බඩේ තුල තිබෙන ඉනාව මේ දරුවා දාපියලියට ඒ සංස්කෘතික නාමයෙන් බඩේ දින ඉනාව ගණින් එළියට ඉනාව වරබා ශිකබා උරියාරා රබකත්තර බලබද්දාරා මේ දරුවට කන්න දීලා තිබෙනවා. යම් දෙයක් මතුරලා ජීවන් කරලා බඩට දුන්නු දෙන්න නිසා මේ අන්ධකාර ආත්මයෙන් පෙළෙනවා. ඇයගේ ආත්මය ශරීරයෙන් ඉවත් වෙන්න බඩේ තියෙන විස ඉවත් වෙලා යන්න ඕනේ. දාපිය ගණින් එළියට ගණින් සාතන් බඩෙන් එළියට නපුරු අන්ධකාරය ඵලයක් පිට වෙලා ඔරබා ශිකලා බබා උරියන්තර බලබද්දාරා මේ ජීවිත නිදහස් වෙන්න ඕනේ. මේ කෙනෙකුගේ ජීවිත එකිනෙකා ස්පර්ශ වෙන්න ඕනේ. සුදාත්ම කින්න බලවත් වෙන්න ඕනේ. දෙවි පියාණනි අතගස්සන්න යන්ට යනවා රෝග යන්ට යනවා. ඔබ විශ්වාසයෙන් ඉන්න ඔබගේ රෝගය යන්ට යන්නේ. ඔබගේ කොන්ද කෙලින් වෙන්න යනවා. වෙවුලන ධනී සත්‍යමත් වෙන්න යනවා. ඔබේ කුසතුලින බාධක යන්ට යනවා. වරබා ශිකලබරබා උරියරරබි අන්තර බලබද්දිරිකා දිදියරාදිහන්තර බලබාරා විශිබිකන්දාරාලා කියනවා. යක්ෂණි ඵලයව නුඹලට අයිතියක් නැත්ද. මේ ජීවිත දෙවියන් වහන්සේගේ ආත්මය අතහරින්න ඕනේ. අන්ධකාරය පිට වෙන්න ඕනේ. දෙවිදුන්ගේ බලවත් ක්‍රියා සම්දාම මා දකින්නවා. දෙවිදුන්ගේ පුදුම ක්‍රියා සම්දාම මට පේනවා. දෙවිදුන්ගේ බලවත් ක්‍රියා සම්දාම මා දකින්නවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සෑමදාම මට පේනවා. ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි. ඉහළ අහසේ පොළොව තලයේ පුදුම
තෙරි මාළඟ විසූ පියතුමනි ඔබමයි රජු ආකාශෙ මාවතලු රළුදිය බෙමාවසදු මල්පතෙරි මාළඟ විසූ පියතුමනි ඔබමයි රජු ඉහළ ආසේ පොළොව තලයේ බුදුමද දෙවිඳුන් කරයි ඉහළ ආසේ පොළොව තලයේ බුදුමද දෙවිඳුන් කරයි ලෝකයේ දිමාසුව පිරු විපතේ දිමාළඟ විසූ දැති මමාවට කෙරු පියතුමනි ඔබමයි රජු ලෝකයේ දිමාසුව පිරු විපතේ දිමාළඟ විසූ දැති මමාවට කෙරු පියතුමනි ඔබමයි රජු ඉහළ ආසේ පොළොව තලයේ බුදුමද දෙවිඳුන් කරයි ඉහළ ආසේ පොළොව තලයේ බුදුමද දෙවිඳුන් කරයි ඉහළ ආසේ පොළොව තලයේ බුදුමද දෙවිඳුන් කරයි බලවත් දෙවිඳුන් කරයි බුදුමද දෙවිඳුන් කරයි බලවත් දෙවිඳුන් කරයි Amen. Amen. හරි. ඔතේකින් අපි අත වතුර පොන්ට යනවා සම්පූර්ණම ඒ බන්ධනේ එළියට අයින් කරන්න. බලන්න ඔබගේ රෝගය. ඔබගේ බලන්න ඔබ සුව වෙලා ඉන්නවා. සුව වෙලා ඉන්නවා බලන්න. ඔබගේ අතේ තිබුණු වේදනාව ඔබ කොඳුන අතේ මෙතන කැක්කුම දැන් ඔබ අර ඈත කෙරෝලි හිටපු අන්ධකාරයට දෙවියන් වහන්සේ අත ගැසුවා. දැන් ඔබ අත ගැසලා තියෙනවා. මම ඔබගේ PVS එකට පේන්නේ දෙවියන්ගේ බලය. හalleluya. දෙවියන්ගේ දූතයා ගිනියලා මේ මැද්දෙන් සක්මන් කරමින් ඉන්නවා. හalleluya. ඔබගේ සෑම ජීවිතයකටම දෙවියන් වහන්සේ අත ගැසනවා. ආමෙන්. ඔබේ ඇඬු කඳුලෙන් සිට ඔබ සිනාමුසු මුහුණේ සිටියත් ඔබගේ අතුලාන්තය අඬනවා. ඔබගේ අතුලාන්තය දුකෙන් ඉන්නවා. ඔබගේ ජීවිතය ගැන ඔබට ප්‍රශ්නයක් තියෙන කෙනෙක් මෙතන ඉන්නවා විශාල ගැටලු සහගත තත්ත්වයක් තියාගෙන. ඔබගේ අතුලාන්තය අඬමින් ඉන්නේ. ඔබ හැබැයි සිනාමුසු මුහුණෙන් ඉන්නේ. ඔබගේ ඉදිරි ජීවිතය ඔබට බලාපොරොත්තුවක් තියාගන්න බැරි වෙන විදිහට ඉදිරිය ඔබට පේන්නේ නැතුව ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබට ඉදිරිය පෙන්වීමේ දැන් අතගසමින් ඉන්නවා. හalleluya. ඔබ net එක වසන්න. ඔබ සුව වෙලා ඉන්න කට මට අතොස්ලා පෙන්නන්න. අතොස්ලා පෙන්නන්න. දැන් ඔබ සුව වෙලා තිබෙනවා. හalleluya. ස්වර්ණ රත ගැසුවා. මං අත තබන්න කලින් දෙවන්න රත ගැසනවා ඔබව. ඒ දෙවියන් වහන්සේම දීලා තියෙන දීමනාව. Hallelujah. Oraba shikababa. Rabiana randian terbalabadere. Vishibikandara කියනවා. නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ. සුවපත් වෙන්න ඕනේ. ස්ථිර වෙන්න ඕනේ. ජේසුස් වහන්සේගේ වලින්. ජේසුස් වහන්සේගේ වලින්. ආමෙන්. ගහන අපේ ස්වාමීන් වහන්සේට. ඔබ බලන්න ඔබේ කොන්ත එකක්ම ඔබ පාත් වෙලා බලන්න තියනවද කියලා. බලන්න පාත් වෙලා. බලන්න පාත් තියනවද? තම තියනවද? යේසුස් වහන්සේගේ නාමයෙන් අතරින්න ඕනේ කොන්ද. අතරින්න ඕනේ කොන්ද. ඉන්න මෙතන. හalleluya. අපි වාදනය ස්වාමීන් වහන්සේ දෙමු.
ස්වාමී දරුවගේ හිස දෙපතුල ඇටලි මාස් නාද සන්ධි බඩවැල් කටු අතහරින්න ඕනේ. එන්න සුව කරන්නට යනවා. අපි ගාමු අපේ ස්වාමීන් වහන්සේට සුවෙන්ට යනවා. සුවය ගලා එනවා යේසුස්ගේ ලේවලින්. දෙවියන් අතකසන්න මිදීම ගෙන දෙනවා යේසුස්ගේ ලේවලින්. සුවය ගලා එනවා යේසුස්ගේ ලේවලින්. මිදීම ගෙන දෙනවා යේසුස්ගේ ලේවලින්. මාසුව කරලා මට අත ගසලා යේසුනි ඔබ අත සුති වේවා. මාසුව කරලා මට අත ගසලා යේසුනි ඔබ අත සුව වේවා. සිදු පාදක දැන් දරුවා සයිද ඉවත් වෙන්න ඕනේ. අතාරින්න ඕනේ දැන් මේ ශරීරය. කොන් දෙකක් සමග දරුවට විරුද්ධව තිබෙන සිදුම අඳුරු වලාපටලය බලයන් සාතන් යේසුස්ගේ නාමයෙන් ඉවත් වෙලා අතරපිය නිදහස් කරපේ මේ ශරීරය අනුබට ආන කරනවා. දැන් ස්වර්ගී අnder කීකරු වෙන්න ඕනේ. යනවා power holy power God යනවා. තමයි කොන් දෙකක් මේ අන්ධකාර ආත්මයත් එක්ක යනවා. මේ අන්ධකාරය මේ අයව සාතන් විසින් අල්ලගෙන ඉන්නේ. ඇය දැන් නැගිටින්න යන්නේ මේ රෝගය නිදහස් වෙලායි. සුවයි නිදහස් නැගිටින්න. A God, a Lord. බලන්න කොන් දෙකක් ගියා නේද? බලන්න කොන් දෙකක්ම හලෙලුයා නැගිටින්න. අය පාත් වෙන්න යේසුස්ගේ ලේවලින් නැගිටින්න. තියෙනවද? අඩුයි තව ටිකක් තියෙනවා. හරි දැන් යේසුස්ගේ ලේවලින් නිදහස් ස්වයි දැන් සිදුම මාරුවන් ඉවත් වෙලා නිදහස් නැගිටින්න. දැන් බලන්න. වරබශිකල බරබකතල භවිෂිබිකන්දාරා බරහදියන්තර බද්දේරේකා කරහදියන්තර බලබද්දේරේනා රාබාශාර මාගේ දරුව නුඹට විරුද්ධව කර තිබෙනා බන්ධනයක බලයක් මාගේ දරුව නුඹගේ සඳලින් ක්‍රියාත්මකයි. බාහිර රෝග ලක්ෂණ බවට පත් වෙනවා. මේ නිසා මාගේ දරුව නුඹ 6 දවසක් නුඹගේ වැඩ කරගෙන 7 වෙනි දවස මට දෙවින්ද සෑම උදයක් පාසා අවදිව නුඹගේ සිළු වැඩ ආරම්භ කරන ප්‍රථමයෙන් විනාඩි 20ක කාලයක් මාගේ දරුව මාව සිහිපත් කරමින් මට දැත්ව රෝපණ්‍ය මාගේ දරුව කරන්නා වූ දෙවියන්ට දෙන්නා පූජාවක් විදියට මාස 3ක් පවත්වා ගනින්න. මක්නිසාද ඒ තුළ නුඹට තිබෙනා රෝග ලක්ෂණ බොහොමයක් තිබෙනවා. කොන් දෙකක් විතරක් නෙවෙයි. නුඹ එක පාදයක වේදනාවක් තිබෙනවා. නුඹගේ විදුප මාගේ දරුව වේදනාවෙන් යුක්තව තිබෙනවා. නුඹගේ කකුල් දෙකේ වේදනාවක් තිබෙනවා. එක කකුල වේදනාවක් කරලා ඒ වගේම ඔබගේ මාගේ මට අත ගසලා යේසුනි ඔබ හට ස්තුති වේවා. සුවය ගලා එනවා යේසුස්ගේ ලේවලින්. මිදීම ගෙන දෙනවා සමිදුගේ ලේවලින්. සුවය ගලා එනවා යේසුස්ගේ ලේවලින්. මිදීම ගෙන දෙනවා සමිදුගේ ලේවලින්.
මාසුව කරලා මට අත ගසලා යේසුනි ඔබට ස්තුති වේවා මාසුව කරලා මට අත ගසලා යේසුනි ඔබට ස්තුති වේවා දිවිඳුනි ඔබ අභියස